අයිබෝන් හැමෝටම අද මම ඔයාලව අරගෙන යන්නේ නිකම්ම බයික් රිවිව් එකකට නෙමෙයි. මේක ලංකාවට එනකන් අපි හැමෝම මාර්ග බලාගෙන හිටපු හීනයක්. බොහෝ දෙනෙක් හිතන්නේ 400cc කිව්වම මේක සාමාන්‍ය බයික් එකක් කියලා. ඒත් මේකේ තියෙන ඉන්ලයින් 4 එන්ජිම 15000 rpm වලට වඩා රේව් කරද්දී එන ඒ සද්දය අහපු කෙනෙක් ආයේ කවදාවත්ම මේක සාමාන්‍ය බයික් එකක් කියලා නම් කියන්නේ නැහැ. මේක තමයි 2026 Kawasaki Ninja ZX4R බයික් එක. අද අපි බලමු ලෝකයේ වැඩිම කතාබහට ලකුණු මේ 400cc සුපර් ස්පෝර්ට් මැෂින් එක ඇත්තටම මේ තරම් වටිනවද? මේකේ තියෙන තාක්ෂණය මොකද්ද? සහ ලංකාවේ පාරවල් වලට මේක කොහොම ගැලපෙයිද කියලා. වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. මොකද මේකේ අන්තිමටම මම මේකේ මිල සහ කාටද මේක හරියටම ගැලපෙන්නේ කියලාත් කියනවා. අද අපි දකින මේ ZX4R එක එකපාරටම අහසින් කඩා වැටෙන බයික් එකක් නෙමෙයි. මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. 80 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුලදී ජපානයේ 400cc ස්පෝර්ට් බයික් එරා එකක් තිබුණා. ඒ කාලේ Kawasaki සමාගම හඳුන්වා දුන්න ZX-R 400 බයික් එක තමයි මේ අංශයේ රජා වුණේ. නමුත් කාලයක් එක්ක පරිසර නීති රීති තද වෙද්දී වියදම් වැඩි වෙද්දී ගොඩක් සමාගම් මේ වගේ සිලින්ඩර් 4ක කුඩා එන්ජින් හදන එක නතර කරා. හැමෝම සිලින්ඩර් 2ක එන්ජින් වලට මාරු වුණා. ඒත් Kawasaki සමාගම ආයෙත් සැරයක් ලෝකෙටම පෙන්නුවා ඔවුන්ගේ තාමත් DNA එක තියෙනවා කියලා. විස්සයි අවුරුද්දේදී ඔවුන් ZX25 R එක ගෙනාවා. මේක 250cc බයික් එකක්. ඒකේ සාර්ථකත්වය එක තමයි අද මේ දකින ZX4R බයික් එක නිර්මාණය වුණේ. ඇත්තටම මේක තමයි දැනට ලෝකේ තියෙන එකම 400cc ඉන්ලයින් 4 සිලින්ඩර් සුපර් ස්පෝර්ට් බයික් එක. සරලවම කිව්වොත් 90 දශකයේ තිබුණු ඒ රේසින් වුණ නැවතත් 2026 වසරට තාක්ෂණය එක්කම අපේ අතර පත් කිරීම තමයි Kawasaki සමාගම මෙතනදී කරලා තියෙන්නේ. හරි දැන් අපි බලමු මේ Ninja ZX4R එකේ පෙනුම ගැන. පළවෙනි පාරට මේක දැක්කහම ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ මේක Kawasaki ලගේ ලොකු අය කෙනෙක් වෙන ZX10R එකමයි කියලා. ඒ තරමට මේක big bike පෙනුමක් තියෙන බයික් එකක්. ඉදිරිපසින් බැලුවම ඔයාලට පේනවා ඉතාමත් aggressive twin LED headlights දෙකක්. ඒ වගේම ඒක මැද තියෙන RAM air intake එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මේක නිකම්ම සිදුරක් නෙමෙයි. වැඩි වේගයකින් යද්දී එන්ජිමට වාතය තල්ලු කරලා අශ්ව බල 3ක් විතර වැඩි කරන්න මේ තාක්ෂණය උදව් වෙනවා. 400cc බයික් එකක මේ වගේ ලොකු බයික් එකක තියෙන ෆීචර්ස් දකින්න එක ඇත්තටම පුදුමයක්. බොඩි වර්ක් පැත්තට ගත්තොත් බයික් එකේ දෙපැත්තෙන් බැලුවොත් ඉතාමත් පිරිසිදු ටාප් නිමාවක් තියෙනවා. මේකේ තියෙන්නේ high tensile steel trellis frame එකක්. ඒක බයික් එකේ බර අඩු කරන්න වගේම වංගුවලදී හොඳ බැලන්ස් එකක් දෙන්න උදව් වෙනවා. ඒ වගේම මේකේ තියෙන KRT edition එකේ එන ලා කොළ පාට සහ මිශ්‍ර කළු වර්ණය Kawasaki ලාගේ රේසින් උරුමය මැනවින් පෙන්වනවා. full tank එක ගත්තොත් ලීටර් 15ක දායකතාවක් තියෙන තෙල් ටැංකියක් තමයි මේ බයික් එකේ තියෙන්නේ. හැඩයෙන් ඉතාමත් මස්කියුලර් පෙනුමක් තියෙනවා. ඒ වගේම රයිඩර්ට ටැංකියට හේතු වෙලා යන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. බයික් එකේ rear end lighting ගැන ගත්තොත් පිටපසින් බලහම අපිට දක්නට ලැබෙන්නේ ZX10R එකට ඉතාමත් සමාන LED tail light එකක්. මේකේ signal lights පවා ඉතාමත් උසස් නිමාවකින් යුක්තයි. කොහොමද දැන් build quality එක ගැන කතා කරොත් ලංකාවට එන ගොඩක් බයික් වල ප්ලාස්ටික් කැලි සද්ද බද්ද එනවා. අපි දැකලා තියෙනවා. ඒත් මේකේ නිමාව ගැන කතා කරද්දී switch gear එකේ ඉඳන් paint එක දක්වා ඉතාමත් ප්‍රීමියම් මට්ටමක තියෙනවා. ජපානයේ තාක්ෂණය සහ නිමාව මේ හැම තැනකදීම ඔයාලට අත්විඳින්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ බයික් එකේ තියෙන වටිනාම දේ ගැන. ඒ තමයි මේ 399cc liquid cooled inline 4 engine. අද කාලේ එන ගොඩක් 400cc බයික් වල තියෙන්නේ සිලින්ඩර් එකක් හෝ දෙකක්. ඒත් Kawasaki සමාගම මේකට සිලින්ඩර් 4ක්ම දාලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. මේකෙන් අපිට ලැබෙන performance එක ඇත්තටම වෙනම level එකක තියෙනවා. power එක පැත්තෙන් ගත්තොත් මේ එන්ජිමෙන් උපරිම අශ්ව බල 77ක බලයක් නිපදවනවා. මතක ඇතිනේ මම කලින් කිව්ව RAM air intake එක හරහා වැඩි වේගයකින් යද්දී මේ බලය horsepower 80 දක්වා වැඩි වෙනවා. මේක 400cc බයික් එකකට සෑහෙන ලොකු බලයක්. මේක තියෙන්නේ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකක් සහ ඒකට ඇසිස්ටන්ට් රිපර් ක්ලච් එකක් වගේම ක්වික් ෂිෆ්ටර් එකකුත් ඇතුළත් වෙනවා. ඒ නිසා ගියර් මාරු කිරීම ඉතාමත් වේගවත්ව සහ හරිම ස්මූත් ලෙස කරගන්න පුළුවන්. ක්වික් ෂිෆ්ටර් එක කියන්නේ ඔයාලට ක්ලච් එක අල්ලන්නේ නැතුව ගියර් ඉහළ සහ පහළට මාරු කරන්න පුළුවන්. මේ එන්ජින් අපිට ලොකුම පුදුමය දෙන්නේ මේකේ RPM එකත් එක්ක. මේකේ රෙඩ් ලයින් එක තියෙන්නේ 15000 RPM වල. සාමාන්‍ය බයික් එකක් 8000 9000 RPM වෙද්දී නවතිද්දී මේක 15000 පහු කරනකම්ම අදින්න පුළුවන්. ඒ වෙලාවට එන සද්දය හරියට ෆෝමියුලා 1 කාර් එකක එන සද්ද වගේම තමයි.
කතා කළොත් මේ බයික් එකට පැයට කිලෝමීටර් 200 සීමාව ඉතාමත් ලෙසින් පහු කරන්න පුළුවන්. බිඳුව ඉඳන් 100ට යන්න තප්පර 4කට ආසන්න කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කියන්නේ මේක 600cc බයික් එකක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන් මට්ටමක තියෙන බයික් එකක්. inline 4 එන්ජින් එක තියෙන ලොකුම වාසිය තමයි ඒකේ තියෙන ස්මූත්නස් එක. සිලින්ඩර් එකක් තියෙන බයික් එකේ තියෙන ভাইබ්‍රේෂන් එක මේකේ කිසිසේත්ම නැහැ. ඔයා කොච්චරක වේගයෙන් ගියත් බයික් එකේ පාලනය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. බයික් එකේ වේගය සහ පෙනුම වගේම වැදගත්ම දෙයක් තමයි ඒක පාලනය කරන්න කොහොමද කියන එක. කවසාකිලා මේ ZX4R එකට දීලා තියෙන්නේ සුපිරිම ගණයේ උපාංග කීපයක්. දැන් ඔයාලට පේනවා මේකේ තියෙන අඟල් 4.3ක full color TFT display එකක්. මේක නිකම්ම ස්පීඩෝමීටර් එකක් විතරක් නෙමෙයි. මේකේ circuit mode එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට lap time පවා බලා ගන්න පුළුවන්. ඒ වගේම Bluetooth තරහා වගේ ෆෝන් එකට connect කරලා Rideology app එකෙන් බයික් එකේ විස්තර ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. riding modes ගැන කතා කරොත් එහෙම මේ බයික් එකට riding mode 4ක් ඇතුළු වෙනවා. ස්පෝර්ට්, රෝඩ්, රේන් සහ රයිඩර් විදිහට. ස්පෝර්ට් එකෙන් උපරිම බලයක් ගන්න, රෝඩ් එකෙන් සාමාන්‍ය පාරවල් වල යන්න, රේන් මෝඩ් එකෙන් වැස්ස වෙලාවට ලිස්සන් එක පාලනය කරන්න වගේම රයිඩර් මෝඩ් එකෙන් ඔයාට ඕන විදිහට බලය සහ ට්‍රැක්ෂන් එක කස්ටම් කරලා සෙටින් වලින් හදා ගන්න පුළුවන්. මේ බයික් එකේ සස්පෙන්ෂන් ගැන අපි කතා කරොත් ඉදිරිපස තියෙන්නේ Showa SFF BP කියන උසස් වර්ගයේ ෆෝක් එකක්. මේක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ ලොකු සුපර් බයික් වල. මේක නිසා වංගුවලදී බයික් එක ඉතාමත් ස්ථාවරව තියාගන්න පුළුවන්. පිටුපස තියෙන්නේ horizontal backlink suspension එක. ඒකත් වගේ බරට අනුව වෙනස් කරගන්න පුළුවන්. බ්‍රේකින් ඇන්ඩ් සේෆ්ටි ගැන කතා කරොත් වේගෙන් යන බයික් එකක් ආරක්ෂිතව නතර කරන්නත් ඕනේ. මේකේ ඉදිරිපස මිලිමීටර් 290ක ඩුවල් සෙමි ෆ්ලෝටින් ඩිස්ක් දෙකක් සහ 4 piston radial mount calipers තියෙනවා. මේකේ තියෙන ඩුවල් channel ABS පද්ධතිය නිසා හදිසි බ්‍රේක් කිරීමකදී පවා බයික් එක පාලනයෙන් ගිලිහෙන්නේ නැහැ. බ්‍රේක් වල තියෙන බයිට් එක සහ ෆීඩ්බැක් එක රයිඩර්ට ලොකු විශ්වාසයක් ලබා දෙනවා. හරි දැන් අපි බලමු මේ Ninja ZX4R එක ඇත්තටම පදින්නේ කොහොමද කියලා. සුපර් ස්පෝර්ට් බයික් එකක් කිව්වහම ගොඩක් අය බය වෙන දෙයක් තමයි මේක පදින්න අමාරුයි, ඇඟට අමාරුයි කියන එක. රයිඩින් පෝස්චර් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ කමිටඩ් පෝස්චර් එකක්. ඒ කියන්නේ ඔයාට ටිකක් ඉස්සරහට නැවිලා තමයි පදින්න වෙන්නේ. හැබැයි පුදුමයකට වගේ මේක ZX6R හෝ ZX10R එකක් තරම් දන්නු නැහැ. අත් දෙක තියෙන clip on handle bars ටිකක් ඉහළින් තියෙන නිසා ට්‍රැෆික් එකේදී වුණත් පැය කිහිපයක් ලොකු අමාරුවක් නැතුව පදින්න පුළුවන්. හැන්ඩලින් ගැන කතා කරොත් මේකේ බර කිලෝග්‍රෑම් 189ක් විතර වෙනවා. හැබැයි පදින්න ගත්තාම ඒ බර කොහෙ ගියාද කියලාත් හිතෙනවා. බයික් එකේ ඉතාමත් ලයිට් වේට් විදිහට තමයි හැසිරෙන්නේ. විශේෂයෙන්ම වංගුවලදී බයික් එක ඔයා කියන දේ අහනවා වගේ තමයි අපිට දැනෙන්නේ. ලංකාවේ තියෙන කඳුකර පාරවල් වල පව පදින්න මේක තමයි හොඳ බයික් එක කියලා මට හිතෙනවා. inline 4 එන්ජිමක් කිව්වම ගොඩක් රස්නේ පිට වෙන එන්ජිමක්. කවසාකි සමාගම විසින් මේකේ රේඩියේටර් ෆෑන් එකක් සහ ස්ටියරින් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ රස්නේ රයිඩර්ගේ කකුල් වලට දැනෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ රස්නේ පිට වෙන්නේ බයික් එකේ පල්හැය කොටසේ. ඉතින් ලංකාවේ රස්නේ කාලගුණය යටතේ වුණොත් මේක පදින්න ලොකු බාධාවක් වෙන්නේ නැහැ. පිලියන් සීට් එක ගැන ගත්තොත් මේක ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඕනෑම සුපර් ස්පෝර්ට් බයික් එක වගේම මේකේ පිටුපස සීට් එකත් ටිකක් කුඩයි සහ උසින් වැඩි. කෙටි දුරක් යන්න පුළුවන් වුණාට දුර ගමනක් යද්දී පසුපස යන කෙනාට ටිකක් අපහසු වෙන්න පුළුවන්. හරි අපි දැන් මේ බයික් එක හැම පැත්තකින්ම බැලුවා. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ මේකේ හොඳ වගේම අපි දකින අඩුපාඩු ටිකක් කතා කරන්න. හොඳ දේවල් ගැන කතා කරොත් සවුන්ඩ් එක. මම ආයෙමත් කියනවා මේ 400 inline 4 සද්දය වෙන කිසිම බයික් එකකින් ගන්න බෑ. ඒක ඇත්තටම ඇඩික්ටිව් සද්දයක්. ඒ සද්දෙට ඕනම කෙනෙක් වශී වෙනවා. අනිත් එක තමයි ටෙක් ඇන්ඩ් ෆීචර්ස්. ලොකු සුපර් බයික් වල තියෙන හැම පහසුකමක්ම මේකේ තියෙනවා. quick shifter, traction control, TFT display, ABS මේ වගේ දේවල්. තව එකක් තමයි handling. ඕනෑම කෙනෙක්ට හසුරවන්න පුළුවන් සැහැල්ලු බව සහ වංගුවලදී තියෙන ස්ථාවරත්වය ඉතාමත් ඉහළ බයික් එකක්. ඔය විදිහට අපි අඩුපාඩු ගැන කතා කරොත් fuel efficiency එක ගන්න පුළුවන්. සිලින්ඩර් 4ක් තියෙන නිසා සහ අපි මේක high RPM පදින නිසා සාමාන්‍ය 400cc බයික් එකකට වඩා තෙල් වැඩ කිරීම අඩු වෙන්න පුළුවන්. තව එකක් තමයි low end torque එක. මේකේ නියම බලය එන්නේ 10000 RPM වලින් පස්සේ. ඒ නිසා ට්‍රැෆික් එකේ හෙමින් යද්දි සමහර වෙලාවට පොඩි මන්දගාමී ගතියක් දැනෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ බයික් එකේ price එක ගැන. හැමෝම බලන් ඉන්නේ මිල කියලානේ. ලංකාවේ පවතින බදු ප්‍රතිපත්ති සහ ආනයනික වියදම් එක්ක මේ Kawasaki Ninja ZX4R 2026 brand new බයික් එකක් මේ වෙන විට ලංකාවේ රුපියල් 50,55,000 අතර මුදලක් වෙන්න පුළුවන්. මිල කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් කාටද මේ බයික් එක ගැලපෙන්නේ? ඔයාට ඕන කරන්නේ පෙන්මුව විතරක් නෙවෙයි. රේසින් ට්‍රැක් එකක යනවා වගේ හැඟීමක් සහ සද්දයක් නම් ඒ වගේම 600cc හෝ 1000cc බයික් එකක තියෙන හැම තාක්ෂණයක්ම 400cc පැකේජ් එකකින් ඕනේ නම් ZX4R එක තමයි හොඳම තේරීම. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි. මේක Kawasaki-ලාගේ ඉංජිනේරු වික්‍රමය. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ අලුත් Ninja ZX4R එක ගැන? මේ මිලට ලංකාවේ ගන්න වටිනවද? ලංකාවේ පාරවල් වල මේක පදින්න පුළුවන් වේද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe පාරකුත් දාන්න. තවත් බයික් රිවිව් එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.